වැඩසටහනේ අද විශේෂ අවස්ථාවක්. මේ විශේෂ අවස්ථාව තමයි අද දවසේ අපි කතා කරන්නේ රික්රූටින් ගැන. කොහොමද දැන් අපි පළවෙනියෙන්ම වර්ක් එකක දැනගත්තා මේ බිස්නස් එක මොකක්ද? මොන වගේ ව්‍යාපාරයක්ද? ඇයි අපි සල්ලි හම්බ කරන්න ඕන? මුදලක් හම්බ කරන්න අපිට තියෙන උපරිම අවස්ථාවන් වලින් උපරිමෙන්ම අපේ වැඩ කටයුතුත් එහෙම කත කරගෙන කරන්න පුළුවන් අවස්ථාව මොකක්ද? ඇපෙක් සවර තුළ එහෙම ෆැසිලිටි එකක් තියෙනවා. ග්ලෝබල් බිස්නස් එකක් ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකෙම මිනිස්සුන්ගේ අද තියෙන ලොකු ප්‍රශ්නයක් විසඳන මහා සත්කාරයක් ව්‍යාපාරයකට එහා ගියපු මානුෂීය මෙහෙවරක්. එතනින් එහාට අපි කතා බහ කරා කොහොමද අපි මේ ලකුණු ගැන තොරතුරු දැනගන්නේ, කොහොමද අපි මේ ලකුණු ලබා ගන්නේ, මේ විස්තරය අපි අද කතා කරා. අද 5 වෙනි මාසේ 7 වෙනිදා අපි අද දවසේදී කතා බහ කරන්න ලෑස්ති වෙන්නේ රික්‍රූට්මන්ට් ගැන. එහෙම නැත්නම් කොහොමද අපි අපේ කණ්ඩායම වැඩි දියුණු කරගන්නේ කියන එක. මේ කණ්ඩායම වැඩි දියුණු කර ගැනීම ගැන අපි කතා බහ කරනකොට අපිට හම්බෙන අභියෝග ගණනාවක් තියෙනවා. මේ අභියෝග වලින් ප්‍රධානම එකක් වෙන්නේ අපි කොහොමද මිනිස්සුන් එක්ක මේ කටයුත්ත සිදු කරන්න කියන එක. ඇයි අපි බලමු කලින්ම ඇයි අපිට කණ්ඩායමක් අවශ්‍ය වෙන්නේ කියලා. ඔබට පුළුවන් මේ ව්‍යාපාරය තනියෙන්ම කරන්න. ඔබ විතරයි ඉන්නේ, කිසිම වෙන කිසිම කෙනෙක් නැහැ. ඔබම බඩු අරගෙන බඩු දාලා මිනිස්සුන්ට බඩු දීලා ළඟට ගෙනහිල්ලා දීලා රීටේල් ප්‍රොෆිට් එකත් ඒත් එක්කම ටීම් ප්‍රොෆිට් එකක් දෙකම ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි මෙහෙම කරා කියලා හිතමුකෝ. හරි. මේ ව්‍යාපාරයේ සීමාවක් තියෙනවා. එතකොට ඒ කියන්නේ ඔබ විතරයිනේ. ඔබගේ සීමාව තමයි ඔබට දවසකට ලක්ෂයක බඩු විකුණන්න පුළුවන් වුණා කියලා හිතන්නකෝ. රුපියල් ලක්ෂයක ඔයා දවසක බඩු විකුණනවා දවසකට. එතකොට රුපියල් ලක්ෂයක ඔයා දවසකට බඩු විකුණනවා නම් දවස් 30ට ලක්ෂ 30ක්. හැබැයි මෙතනින් මේකත් කරන්න හරි අමාරුයි. සාමාන්‍යයෙන් හුඟක් අපි මහන්සි වුණොත් ලක්ෂ 50ක් මාසෙට කරගන්න පුළුවන් වෙයි. අපි එහෙම හිතමුකෝ. හැබැයි මේක හැම මාසෙම කරන්න පුළුවන්ද? දැන් ඔබ නැති වෙනවා. ඔබට ලක්ෂ 50ක ලක්ෂ 30ක ලක්ෂ 50ක නෙමෙයි ලක්ෂ 5ක බඩු ගත්තු කට්ටියවත් ෆලෝ කරන්න ඊට පස්සේ කාලේ තියෙනවද? මෙන්න මේක ලොකු ප්‍රශ්නයක්, ගැටලුවක්. මොකද අපි ගත්තොත් තමන් තනියෙන් ව්‍යාපාරයක නිරත වෙනවා කියන්නේ කන්වෙන්ෂනල් බිස්නස් එකක්. එහෙම නැත්නම් කන්වෙන්ෂනල් බිස්නස් කියන්නේ සාමාන්‍ය එළියේ තියෙන ව්‍යාපාරයක්. ඔයාගේ ඇඟේ ශක්තිය විතරයි වැඩ කටයුතු වලට නිරත වෙන්නේ. එතකොට එහෙම වුණාම පස්සේ ඔයාගේ ඇඟේ හයියෙන් විතරක් මේ දුවන වැඩ කටයුත්තක් වුණාම පස්සේ එතන ඔයාට ලෙඩ වුණොත්, ඔයාට යම්කිසි වූ ප්‍රශ්නයක් ගැටලුවක් වුණොත් ඒ ව්‍යාපාර කටයුත්ත වැටෙනවා. අනිත් එක තමයි ඔබ හොඳට තේරුම් ගන්න ඕන ඔබට සීමා මායිමක් නැතුව හම්බ කරන්න නම් ඔබට සීමා මායිමක් නැතුව අලවිය වැඩි කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබ විතරක් නම් මේ ව්‍යාපාර කටයුත්තේ ඉන්නේ මේ වෙලාවේ ඔබට සීමා මායිමක් නැතුව අලවිය වැඩි කරන්න බෑ. මොකද ඒක හියුමන් ෆැක්ටර් එකක් විදිහට වැඩ කරනවා. අද ලෝකේ හුඟක් මම කියන්නේ රික්‍රූට්මන්ට් ඕන, ටීම් එකක් ඕන කියන එක ගැන මේ කියවන්නේ. හැබැයි අවාට තීරණයක් අරගෙන ඔයාට තනියම වැඩ කරන්න පුළුවන්. හියුමන් ෆැක්ටර් එකක් බලපානවා. ඒ කියන්නේ මනුෂ්‍ය ශක්තිය තමයි බලපාන්නේ ඔයා විතරක් වැඩ කරනවා නම්. හැබැයි අද ලෝකේ ඔබ දන්නවා දියුණුව දකින මිනිස්සු කරන්නේ සිස්ටමැටික් වේ එකක්. එහෙම නැත්නම් සිස්ටම් එකක් රන් කරන එකක්. මෙන්න මෙහෙම සිස්ටම් එකක් රන් කරන්න නම් අනිවාර්යයෙන්ම ඔබට තවත් මිනිසුන්ගේ සහය ගන්න වෙනවා. නිපොලක් තීන්ත තනියෙන් නෙමෙයි නිපොලක් තීන්ත ව්‍යාපාරය ගොඩනගන්නේ තව කට්ටිය එකතු කරගෙන. දාස සමූහ ව්‍යාපාරය තනියෙන් නෙමෙයි. මැලිබන් ව්‍යාපාරය තනියෙන් නෙමෙයි ගොඩනංවන්නේ. මෙන්න මෙහෙම තව පිරිසකගේ එකතුවත් එක්ක තමයි ඔවුන්ගේ දැවැන්ත ව්‍යාපාර ගොඩනැගෙන්නේ. එහෙනම් එකතුව කියන්නේ හැම වෙලාවෙම කුරුල්ලෝ රංචුවක් ඉන්න නිසා, මාළුවෝ රංචුවක් ඉන්න නිසා, වේයෝ ගොඩක් එකතු වෙලා ඔය තුඹස බඳින නිසාවෙන් ඔයාත් තේරුම් ගන්න ඔයාගේ ජීවිතයේ සිහින බලාපොරොත්තු කරා යන්න නම් මිනිසුන් ගණනාවකගේ උදව් ඔබට අවශ්‍ය වෙනවා. හරියට ඔබ ඉස්කෝලේ ගිහිල්ලා ගුරුවරු ගණනාවකගෙන් ඉගෙන ගත්තා වගේ. උදාහරණයක් විදිහට අම්මා ඉංජිනේරුවෙක් වුණත්, තාත්තා ලෝය වුණත්, දරුවන්ට එක වසරේ ඉඳලා ගුරුවරු ළඟට ඇවිල්ලා ඉගැන්නුවා.
එක පීරියඩ් එක වෙන් කරලා ඉස්කෝලේදී පීරියඩ් එක වෙන් කරලා ඉස්කෝලේදී ඔයාට ඉගැන්නුවා හුඟා කට්ටිය එකතු වෙලා. එතකොට එක ක්ලාස් එකේ එක ටීචර් විතරක් නෙමෙයි හුඟා ගුරුවරු ඔයාට උගන්වන්න එකතු වුණා. මං කියන දේ පැහැදිලි ඇති. ඕනම ඉස්කෝලේක වේවා ඕනම ව්‍යාපාරයක වේවා ඔබ කැමතිනම් සිස්ටම් එකක් රන් කරන්න ඔබට අනිවාර්යයෙන්ම මනුෂ්‍ය බලය කියන එකකට වැඩිය යොදා ගන්න වෙනවා. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම මේ ව්‍යාපාරයක් ඔබට සිස්ටමැටික් වේ එකක් විදිහට එහෙම නැත්නම් හොඳ ව්‍යවසායකයෙක් විදිහට මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්න නම් ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ ව්‍යාපාරය වෙනුවෙන් ඔබගේ ඕගනයිසේෂන් එක වෙනුවෙන් මනුස්ස බලය අවශ්‍ය වෙනවා. එහෙනම් මේ මිනිස්සු බලය එකතු කරන විදිහ තමයි අද අපි කතා කරන්නේ. ඔයාගේ ව්‍යාපාරය කරන්න සමසිත ඇති. ඔයා වගේම සමසිත ඇති පිරිසක් කොහොමද ඔයා සමග එකතු කරගන්නේ? පළවෙනි කාරණාව තමයි කන්ටැක්ට් ලිස්ට් එක ලියන්න. මට මේ වෙලාවේදී ඔයා වෙලාව නැහැ. ඔයත් එක්ක එකතු වෙලා කන්ටැක්ට් ලිස්ට් එක ලියන්න. ඒ වුණාට කන්ටැක්ට් ලිස්ට් එක ලියන එක තමයි පළවෙනිම වැඩේ. මේ ව්‍යාපාරයේ තමන් එක්ක කවුද එකතු වෙන්නේ කියලා හොයලා බලන්න. හරි. ලියන්නේ කොහොමද කියන එක කියලා දෙන්නම්. ඔයා දන්න කියන අයගේ නම් කොලයක් අරගෙන පහලට ලියන්න. නම් 200ක්වත් කොලේ ලියවෙනවා නම් තමයි හොඳ. up to you ඒක ඔබට බාරයි. ඔබ යම්කිසි දෙයකින් සාර්ථකත්වය අපේක්ෂා කරනවා නම් කලින් මිනිස්සු සාර්ථක වුණු විදිහ ඔබ අනුගමනය කරන්න. නම් 200ක් ලියලා ඒ 200 ඔබ ඒ ව්‍යාපාර කටයුත්ත කියන්නම ඕන කියන අය නෙමෙයි ඔබ දන්න කියන අයගේ නම් 200ක්. හරි. එහෙම නැත්නම් ඔයා වෙඩින් එක ගන්නවා නම් වෙඩින් එකට එන්න කියන කට්ටියගේ නම් 200ක්. ඔයා ගෙදර ලොකු දානයක් එහෙම දෙනවා නම් ඒ නම් 200ක්. ඔයාගේ ගමේ ඉන්න නෑදෑයෝ අඳුරන කට්ටිය ඒගොල්ලන්ගේ ගෙවල් වල කට්ටිය මේ ඔක්කොගෙම නම් 200ක්. සාමාන්‍යයෙන් මිනිස්සෙක් හුඟක් මිනිස්සු අඳුරනවා, දන්නවා. ඒක හින්දා විශාල නම් ප්‍රමාණයක් ලියන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමාවෙන්න සමාජ විද්‍යාඥයන් කියන විදිහට typical Asian got to know when he or she reached 2000 people's name. ටිපිකල් ඒෂියන් කියලා කියන්නේ ආසියාවේ දියුණුවේ ජීවත් වෙන සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 22 වෙනකොට මිනිස්සු 2000ක්වත් ඔහු දන්න තරමට පත් වෙලා තියෙනවා. ඉතින් ඔබට නම් 200ක් ලියන එක ලොකු වැඩක් නෙමෙයි. ඔබ නම් 200ක් ලියලා මේ නම් 200 CFAST කියන ක්‍රමවේදයේ යටතේ අපිට පුළුවන් මේක වර්ගීකරණයට ලක් කරලා ඔබ හරියටම ව්‍යාපාරික අවස්ථාවක් ලබලා දෙන්න කතා කළ යුත්තේ කවුරුන්ටද කියන එක තෝරගන්න. ඒත් එක්කම ඔබට හැකියාව තියෙනවා ඔබ හරියටම බාණ්ඩ විකුණන්න කතා කළ යුත්තේ කවුද යන වගේ තෝරගන්න. ඇයි මේක වටින්නේ? ඇයි ඔහේ මිනිස්සු ගන්නවට වැඩිය මේක වටින්නේ? හොඳට තේරුම් ගන්න. විවසායකයෙක් විදිහට ඔබ ඔබේ පාර්ට්නර්ස්ලා සොයා ගැනීමේදී හුඟක් සැලකිල්ලට පත් වෙන්න ඕන. විශේෂයෙන්ම ඔබේ ව්‍යාපාරයේ දියුණුව තීරණය කරන්නේ ඔබ සමග එකතු වුණු පාර්ට්නර්ස්ලා. ඔබගේ වටේ පිටේ ඉන්න 5-6 දෙනා හිතන පතන විදිහට ඔබ හිතන පැතීම වෙනස් වෙන වගේ ඔබ අහලා තියෙනවද? ළඟම ඉන්න ඥාතීන් නෑදෑයන් කරන කියන දේවල් බලාගෙන තමයි ඔබ පුංචි කාලේ හැදුනේ. ඒක හින්දා හොඳට තේරුම් ගන්න ඔබගේ ව්‍යාපාරික සගයන් කියන්නේ ඔබගේ අනාගතය. ඔබ හොඳ ව්‍යාපාරික සගයන් සමග එකතු වුණොත් ඔබේ අනාගතය හොඳින් බබලනවා. උදාහරණයක් විදිහට ව්‍යාපාරික සගයන් පසෙක තැබේවා යම්කිසි ආයතනයක් වෙනුවෙන් කවුරු හරි කෙනෙක් සේවකයෙක් රෙක්රූට් කරනවා නම් ඔහු කොච්චර ඇප්ලිකේෂන් ප්‍රමාණයක් ගෙන්න ගන්නවද? ඒ ඇප්ලිකේෂන් ප්‍රමාණයෙන් ෂෝට් ලිස්ටඩ් කරපු පිරිසක් ඒ කියන්නේ ඇප්ලිකේෂන් 200ක් ආව නම් 20ක් 30ක වගේ පිරිසකට ඉන්ටර්විව් එකකට එන්න කියනවද? එහෙම කියලා තමයි හරිම අය තෝරගන්නේ. එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම ඔබේ ව්‍යාපාරික සගයන් ඔබ ව්‍යාපාරය කරන අය තෝරා ගැනීමේදී අනිවාර්යයෙන්ම ඔබට සිද්ධ වෙනවා සයන්ටිෆික් මෙතඩ් එකක් පාවිච්චි කරන්න. එහෙම නොකරොත් මොකද වෙන්නේ? කාලය විනාශ වෙනවා. සමහර විට ඔබ වැරදි මිනිසුන් සමග හුඟක් වෙලා තමන්ගේ ව්‍යාපාරික අවස්ථාව දියුණු කරන්න ගත කළා ඔබ ෆ්ලස්ට්‍රේට් වෙනවා වගේම ඔබේ කාලය විනාශ වෙනවා වගේම
ඔබ ආදායමක් නොලබාම ඇපෙක් සවර ව්‍යාපාරයෙන් සමුගන්න එක හේතු වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔබ යම්කිසි විදිහකින් ක්‍රමවේදයක් ඔබ භාවිතා කරේ නැත්නම් ඔබට ඒක ගැන කියලා දෙන්න ඔබගේ කණ්ඩායමට දැනුම ලබලා දෙන්න විදිහක් නැහැ. මේ හැම තොරතුරම සටහන් වෙන ඇපෙක් සවුරා නාම ලයිස්තුව එහෙම නැත්නම් ඇපෙක් සවුරා කන්ටැක්ට් ලිස්ට් කියන වීඩියෝ එක අපි ඕගොල්ලන්ට එවලා තියෙනවා. මිලියන ක්ලබ් එක හරහා එවලා තියෙනවා. හැම කෙනෙක්කුම ඒක අරගෙන බලන්න. ඒකේ සටහන් වෙනවා ඔබගේ ව්‍යාපාරික සගයන් තෝරාගන්නේ කෙසේද? ඔබගේ ව්‍යාපාරික සගයන් තෝරා ගන්නවා වගේම ඔබගේ භාණ්ඩ විකුණන කණ්ඩායම තෝරාගන්නේ කෙසේද? ඒක එක ඔප්ෂන් එකක්. ඒ කියන්නේ මැනුවල් නාමලයිස්තුවක් ලියන විදිහ. හැබැයි හැම කෙනෙක්ම මිලියන ගානක ව්‍යාපාරයකට නම් ආවේ ඔබට තියෙන හොඳම සහ හොඳම සගයන් සොයා ගැනීමේ විදිහ තමයි නාමලයිස්තුව කියන එක. ඔබට තව දෙයක් කරන්න පුළුවන්. හරි. කෙසේ වෙතත් මේ ක්‍රමවේදය පාවිච්චි කිරීමේදී ඔබට මේ හැකියාව ලැබෙනවා හොඳ විශාල පුද්ගලයන් ගණනාවක් අමතන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඔබට පුළුවන් ඔබගේ ෆේස්බුක් ගිණුම පාවිච්චි කරලා ඇඩ් එකක් දාලා රික්රූට්මන්ට් වලට කට්ටිය ගෙන්න ගන්න. උදාහරණයක් විදිහට ඔබට කියන්න පුළුවන් ගෙදර ඉඳන් වැඩ කටයුතු සිදු කරන්න මාසික ආදායමක් ලබන්න නිරෝගී සම්පත රූපලාවන්‍යයට භාවිතා වන භාණ්ඩ අලෙවි කරන්න කැමැත්තක් දක්වන අය සිටී නම් පහත දුරකථනයට අමතන්න. එහෙම ඇමතුම් පස්සේ ඔබට පුළුවන් පළවෙනියටම Zoom වැඩසටහනකට ඔවුන් යොමු කරලා ඊට පස්සේ දවස් 5 අපේ මේ වැඩසටහන සමග ඔවුන්ව සම්බන්ධ කරවන්න. හරි. එතකොට මෙන්න මේ විදිහට ඔබට පුළුවන් හැකියාව ලැබෙනවා ඒ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් වලින් මිනිසුන් ලබා ගන්න. ඒත් එක්කම මුකුත් හිතන්නේ නැතුව ප්‍රී ජජ්මන්ට් එකක් කරන්නේ නැතුව ඔබගේ WhatsApp එකේ contacts පාවිච්චි කරලා 250කට වැඩි නම් එකතු කරලා ඔබ හදනවා WhatsApp broadcast එකක්. මේ broadcast එකේ ඔබ යවනවා ඔබ භාණ්ඩ මිලදී ගැනීම නිසා ඔබට සිදුවුණු හොඳ ඒ කියන්නේ රිෂියෝයිල් එකේ ಗುಣ සහ රිෂියෝයිල් එකේ ටෙස්ටිමෝනියල් ඔබ අඳුරන කට්ටිය නම් ඔබේ මුහුණට වෙච්ච දේවල් ඔබට අත්දැකීම් යවන්න පුළුවන්. ඒත් එක්කම ඉඟිනි කිරි එකේ ગેස්ට්‍රයිටිස් ගැන කියන එක ඉඟිනි කිරි බිව්වම ඔයාලට දැනෙන වෙනස මෙන්න මේ තොරතුරු ඔයාට යවන්න පුළුවන්කම තියෙනවා. මේ තොරතුරුත් ඔයාට යවන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ කමියුනිටි එකේ එහෙම නැත්නම් බ්‍රෝඩ්කාස්ට් එකේ එකක් යවන්නේ ඇයි දන්නවද? බ්‍රෝඩ්කාස්ට් එකේ ටෙලිෆෝන් අංක බලන්න බෑ කාටවත් ඇඩ්මින්ට හැර. හරි. එතකොට බ්‍රෝඩ්කාස්ට් එකකදී ඒගොල්ලෝ හිතන්නේ එයාටම එව්ව මැසේජ් එකක් කියලා. ඒක හින්දා ඔයා බ්‍රෝඩ්කාස්ට් එකක් තමයි හදන්න ඕන. එතකොට අපි තුන්වෙනි කාරණය තමයි Facebook බ්‍රෝඩ්කාස්ට් එකේ මෙතනින් ඉන්ටරෙස්ට් තියෙන කට්ටිය ඔයාට කතා කරනවා ඒගොල්ලෝ අහනවා තොරතුරු අනිවාර්යයෙන්ම මේ ටෙස්ටිමෝනියල් තමන්ගේ පටන් ගන්න තමන් භාවිතා කරපු භාණ්ඩය පිළිබඳව තමන් ටෙස්ටිමෝනියල් එකක් ගන්න. ඒක තමන්ගේ යාළුවන්ට යවන්න. එතකොට තමන්ගේ කණ්ඩායමේ ඉන්න අයගේ ටෙස්ටිමෝනියල් ටික එකතු කරගන්න. ඒක යාළුවන්ට යවන්න. ඒක ඔයාගේ දෙවනියට. ඔයාගේ මේ හැම දෙයක්ම ඔයාගේ කණ්ඩායමේ අයත් එක්ක බෙදා ගන්න. ටෙස්ටිමෝනියල් කියන්නේ මේ ව්‍යාපාරයේ එක්ස්ප්ලেইন කරන්න තියෙන හොඳම ක්‍රමවේදය. ටෙස්ටිමෝනියල් එකක් කියලා කියන්නේ කවුරු හරි කෙනෙකුට ඉඟිනි කිරි බීලා සුවපත් භාවයක් ලැබුණා නම් ඒකේ විස්තරේ. නියුට්‍රි ෂේක් එක බීලා සුවපත් භාවය ලැබුණා නම් ඒකේ විස්තරේ. ඒත් එක්කම ඔන්තෙරා සෝප් එක පාවිච්චි කළා ඔබට යම්කිසි සහනයක් ශක්තියක් ලැබුණා නම් ඒක සම්බන්ධ විස්තරේ. මෙන්න මේ ටික ඔබ සෙන්ඩ් කරන්න ඕන ඔබගේ ඔය මේ WhatsApp community වල දී ඔබ සෙන්ඩ් කරන්න ඕන. ඒත් එක්කම තමයි ඔයාට පුළුවන් WhatsApp එකේ ඔයාට හැකියාව ලැබෙනවා මේ සේම් ගෲප් තියෙනවා. ඒ කියන්නේ සමහර ගෲප් තියෙනවා. මෙන්න මේ ගෲප් වලට ඔබට පුළුවන් මේ රික්වෙස්ට් එක දාලා ඒ ඇඩ්මින් එක කතා කරලා ඔබට පුළුවන් ඔබේ ඇඩ් එකක් රික්‍රූට්මන්ට් කරන ඇඩ් එකක් අර මම කලින් සඳහන් කරපු විදිහටම තමයි. හරිද? ඒ කියන්නේ නිවසේ සිට වැඩ කිරීමට කැමති ඇපෙක්ස් මේ නම සඳහන් කරන්න එපා ඇපෙක්ස් සෞර කියලා. නිවසේ සිට වැඩ කිරීමට කැමති ජාත්‍යන්තරයක ආයතනයක
වැඩ කටයුතු කිරීමට කැමති. තමන්ගේ විවේක කාලය යොමු කර මුදල් හම්බ කිරීමටත් රූපලාවන්‍ය සහ නිරෝගිකම වර්ධනය කර ගැනීමටත් කැමති අය විමසන්න. ඔන්න ඔහොම දාන්න පුළුවන්. නංගං ඇපෙක් සෞරා එව්ව දාන්න එපා. කිසිම පත්තරේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැම්මත් දාන්න එපා. පස්වෙනි කාරණේ විදිහට ඔබට පුළුවන් ලුහුඬු දැන්වීමක් පත්තරේ දාන්න. ඉංග්‍රීසියෙන් සිංහලෙන් දෙමළෙන් පත්තරේ දාන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට පත්තරේ දානකොටත් නම දාන්න එපා. ටෙලිෆෝන් නම්බරේ දාලා ඒගොල්ලන්ට සූම් වැඩසටහනකට පළවෙනි ආරාධනාව දෙන්න. ඒ පළවෙනි ආරාධනාවෙන් පස්සේ කැමති වෙන අයට මේ දවස් 5 වැඩසටහනට යොමු කරන්න. හරි. ඒ විදිහට සිදු කරන්න. ඉතින් රික්‍රූට්මන්ට් ගන්න තවත් ක්‍රමවේදයක් තමයි ඒ කියලා දුන්නේ. හරි. හැබැයි තවත් දෙයක් තියෙනවා. ඔබට හැකියාව තියෙනවා Facebook ගෲප් තියෙනවා. අපි හිතමු ශ්‍රී ලංකා වෙසල් ක්ලබ්. හරිද? ඊට පස්සේ තව තියෙනවා මේ ස්වයං රැකියාංග නියුක්තියන්ගේ මේ ගෲප් එක. ඊට පස්සේ ඔයා ඉන්න මේ මොනවාද ඉස්කෝලේ ඕල් පිපිල්ස් 80 90 ගෲප් එක. හරි මෙන්න මෙහෙම ඔබට පුළුවන් මේ ගෲප් වල ඇඩ්මින්ලට කතා කරලා පොලයිට් විදිහට හරිද හරි එතිකල් විදිහට මෙන්න මේ ඇඩ් එකක් තියෙනවා මේක පළ කරන්න පුළුවන්ද කියලා අහලා පළ කිරීම කරන්න. ඔබට Facebook එක හරහා ගිහිල්ලා සිමිලර් ඉන්ටරෙස්ට් තියෙන ගෲප් එක කියන්නේ ව්‍යවසායකත්වය, නිවසේ සිට වැඩ කිරීම, හරි දියුණු වෙන්න ආස කිරීම, ගෙවතු වගාව මේ වගේ දේවල් කතා කරන කට්ටිය ඉන්නවා. මෙන්න මේවට තමන් පෝස්ට් එකක් හදලා දාන්න හැකියාව තියෙනවා. මෙහෙම සිදු කරාම පස්සේ මගේ හිතවතුනි ඔබට පළවෙනි සතිය වර්ක් එක ඇවිල්ලා පළවෙනි සතියේ පළවෙනි දින 7 වර්ක් එක ඇවිල්ලා ඔයාගේ 250 IP එක කතා කරා ඔයාගේ 250 සම්පූර්ණ කරගන්න හැටි. හරිද? අද තියෙන්නේ ඔයාගේ ටීම් එකට දෙදෙනෙක් එකතු කරන හැටි. හරි. දින 14ක් යනකොට ඔබට ටීම් එකට 4 දෙනෙක් එකතු වෙලා 3 A එකේ A සයිඩ් එක ඒත් එක්කම 4 A එකේ A සයිඩ් එක 5 B එකේ A සයිඩ් එක 6 B එකේ A සයිඩ් එක කියන සයිඩ්ස් වලට ඔබට මේ ලබා දීම සිදු කළ හැකි. එතකොට ඔබගේ මේ chart එක පෙන්නනවා ඔයාගේ මේ මොනවද ඔන්ලයින් එකෙන් ඔයා ගියහම පස්සේ ඔයාගේ myoffice.apexaura.com කියන එකෙන් ගියහම පස්සේ අංක ගහලා ඊයේ අපි කියලා දුන්නු විදිහට ඔයාට එතනින් පෙන්නනවා ඔයාගේ මේ chart එක තියෙන විදිහ. ඉතින් අද දවසේදී අපි කතා කරේ රික්‍රූට්මන්ට් ගැන. එතකොට කොහොමද ඔයා අයත් එක්ක කතා බහ කරන්න කියන එක ගැන. හරි. එතකොට ඇඩ් එකක් දාන එක ගැන අපි කතා කරා. දැන් මේක ගැන තොරතුරු මේක හරි හුඟක් අයට අපහසු මාතෘකාවක් වෙන්න පුළුවන්. හරි. හැබැයි එන්තුසියාස්ටික් එක තමයි මෙතෙන්දි වෙන්නේ. ඔයා සමහර වෙලාවට ව්‍යාපාරයට ආපු දවසලම මම 20 දෙනෙකුට වැඩිය දවසකට කතා කරා මිනිස්සුන්ට. හරි. සතියක් වගේ යනකොට හුඟක් අය ආවා. මේ පිරිසක් ආවා. හැබැයි හුඟක් අය බෑ කිව්වා. ඒකට මාව වැටෙනවා. හරි. හැබැයි මම අනිවාර්යයෙන්ම දැනගන්න ඕන සතියකට අඩුම තරමේ ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ Zoom session වේවා මුහුණට මුහුණ හමු වෙලා කරන ඒවා වේවා පුංචි මීටින් එකක් වේවා බඩු විකුණන මීටින් නෙමෙයි පුංචි මීටින් එකක් වේවා මේ හැම එකක්ම ඔයා මේ සිදු කරලා රික්‍රූට්මන්ට් හදන්න ඔයාට එතකොට අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ පුංචි විදිහට මැනුවල් හරි එහෙම නැත්නම් ඔන්ලයින් එක පාවිච්චි කරලා හරි මේක වර්ධනය කරන්න ඔබට හැකියාව තියෙනවා. හරි. දැන් මම කැමතියි ඕගලන්ට පොඩ්ඩක් කතා බහ කරන්න අවස්ථාව දීලා අනිත් කාරණයට යමු වෙන්න. හරි. අපි බලමු මේක සම්බන්ධයෙන් ඔයාට නොතේරුණු යමක් තියෙනවද? දැන් ඕගලන්ට ඔක්කොම ඔන් කරන්න පුළුවන් විදියට හදලා තියෙන්නේ. නොතේරුණු යමක් තියෙනවද? එහෙමනම් මට අනිත් සෙෂන් එකට අනිත් කොටසට යන්න ලේසි වෙයි. හරි. කාට හරි කතා කරන්න තියෙනවද අහන්න තියෙනවද මේ සම්බන්ධයෙන් මොනවා හරි? හරි. එහෙනම් මම අනිත් සෙෂන් එකට යන්නම්. හරි. ප්‍රශ්නයක් අහලා තියෙනවා Facebook බ්‍රෝඩ්කාස්ට් එකක්
හදන්න කොහොමද? නෑ Facebook එකේ බ්‍රෝඩ්කාස්ට් එකක් නෙමෙයි WhatsApp එකේ බ්‍රෝඩ්කාස්ට් එකක් හදන්න. Facebook එකේ මාකට් ප්ලේස් එකට දාන්න. ඊට පස්සේ මේ ඔයාට පුළුවන් ගෲප් හදලා මැසෙන්ජර් හරහා සෙන්ඩ් කරන්න. ඒත් එක්කම මේ ඔයාට පුළුවන් මේ මොනවාද WhatsApp එකේ බ්‍රෝඩ්කාස්ට් එක හදන්න තියෙන. Facebook එකේ ගෲප් වලට ඒ ඇඩ්මින්ලා හරහා කතා කරලා දාන්න තමයි තියෙන්නේ. හරි මං හිතන්නේ පැහැදිලි ඇති. මොන හරි වෙන දෙයක් තියෙනවද? හරි. දැන් එහෙනම් අපි අනිත් කතා කාරණේට අපි එමු. අනිත් කාරණේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔව් මේ කාරණේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ මේ chart එක තියෙන විදිහ. හරි. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ 3 එකේ A side එක කියලා හිතන්න. මේ විදිහට මේක 4A. හරි. මේක 5B. මේක 6B. 6B A side, 5B A side, 4A A side, 3A A side. හරිද? මේ තියෙන ඒවා. ඒවයි ටීම් එකක් පහළට හැදිලා යනවා. මේ විදිහට තමයි ඔයාගේ රෙජිස්ට්‍රේෂන් වෙන්න ඕනේ. ඉස්සෙල්ලම 3A එකේ A side එකට කෙනෙක්. ඊට පස්සේ 4A එකේ A side එකට කෙනෙක්. 5B එකේ A side එකට කෙනෙක්. 6B එකේ A side එකට කෙනෙක්. මෙන්න මේ A side ටික තමයි ඉස්සෙල්ලම නිර්මාණය කරන්නේ. හරි. මම දන්නවා ඔබ ලිස්ට් එක ලිව්වහම පස්සේ ඔබට මේ 4 දෙනා විතරක් නෙමෙයි. තවත් කණ්ඩායම් ඉන්නවා. එහෙනම් ඔයා ඉස්සෙල්ලම කරන්න ඕන 3 ඒකේ ඒ සයිඩ් එකේ ඉන්න කෙනෙක් ඉන්නවා. අන්න එයාගේ 3 ඒකේ ඒ සයිඩ් එකට තමයි වැඩියෙන් ඔබට 4ට වැඩියෙන් ඉන්නවා නම් කට්ටිය දෙන්නේ. එහෙම නැත්නම් 4 ඒකේ ඒ සයිඩ් එකේ කවුරු හරි ඉන්නවා. එයාගේ 3 ඒකේ ඒ සයිඩ් එකට තමයි කවුරු හරි ලබා දෙනවා නම් දෙන්නේ. හරිද? ඔබ 4 දෙනා ගත්තාම පස්සේ මොකද වැඩ කරන කට්ටිය හම්බෙන්න පුළුවන් මට වැඩ කරන්න ඕන කියලා. 5 B එකේ ඒ සයිඩ් එකෙන් තමයි නිර්මාණය වෙන්නේ කවුරු හරි. එයා නිර්මාණය වෙනකොට එයාට තව හැකියාව තියෙනවා. කවුරු හරි තව කෙනෙක් ඉන්නවා නම් එයාට දෙන්න පුළුවන්. එයාටත් හැකියාව තියෙනවා. හැබැයි ඔයා දෙන්නෙත් එයාගේ 3 ඒකේ සයිඩ් එක. හන්දට මතක තියාගන්න ඕනම ටීම් එක ඔබේ 3 ඒක වේවා 4 ඒක වේවා 5 B එක වේවා 6 B එක වේවා. මේ ඕනම ලින්ක් එකක ඔයාගේ කෙනෙක්ව එකතු කරන්නවා නම් තව අලුතෙන් කෙනෙක් කාට හරි දෙනවා නම් ඔයාට ආපු කන්ටැක්ට් එකක් ඒ දෙන්නේ 6B එකේ වේවා ඉන්නවා නම් එයාගේ 3 ඒකේ ඒ සයිඩ් එකට කවුරු හරි ඉන්න කෙනාගේ 3 ඒකේ ඒ සයිඩ් එකට තමයි දෙන්නේ. හරි. මේක තේරුණා නේද? හරි. එහෙනම් අපි දැන්ට white board එක මකනවා.
හරි. අද වැඩසටහනේ ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන කොටස ගැන මං කියන්නම්. අද අපි ඉන්නේ මැයි 7 වෙනිදා. හෙට බ්‍රහස්පතින්දා. හෙට බ්‍රහස්පතින්දා දවසේ තමයි අපේ විශේෂ වැඩසටහන. එහෙම නැත්නම් ඔබ දැන් සූදානම් වෙන ප්‍රධානම දේ තමයි ප්‍රොඩක්ට් ගැන දැන් දැනුම ලබා ගන්න. එතකොට මේක කියලා දෙන විදිහ කට්ටියට. අන්න ඕවා තමයි හෙට අපි කතා බහ කරන්නේ. ප්‍රොඩක්ට් එක කියලා දෙන විදිහ, ප්‍රොඩක්ට් එක විකුණන විදිහ සහ ප්‍රොඩක්ට් පහක වැඩියෙන්ම වේගෙම විකුණන ප්‍රොඩක්ට් පහක ටෙස්ටිමෝනියල් සමග ඒක මිනිසුන්ට කාවදින කොහොමද කතා කරන්න කියන එක. හරි. ඉතින් මෙන්න මේ කාරණා එක්ක නැවත හම්බ වෙනවා ඕගොල්ලන්ව. අද දවසේදී අපි තාක් කෙටි වෙලාවක් තමයි ගත කරේ. මම ආරාධනා කරනවා නිශා මහත්මිය සිටිනවා නම් ඇයට දෙමළ දමිළ භාෂාවෙන් මේ විස්තරය එයාගේ ටීම් එකට එයාගේ දැනට ඉන්න පිරිසට කතා බහ කරන්න. මොකද මට කිව්වා හුඟක් කට්ටිය සිංහල භාෂාව තේරෙන්නේ නැති අය පවා අද සෙෂන් එකට එනවා කියලා. ඒ නිසා මහත්මිය ඔබතුමියගේ අවස්ථාව කතා බහ කරන්න. Hello sir. ඔව්. Good evening. good evening. සර් මං හිතනවා ගොඩක් කට්ටිය සිංහල තමයි දන්නේ. අද සටහන් කරා කට්ටිය දමිළ භාෂාවේ අය ඇවිල්ලා ඉන්නවා කියලා. ඔයාලට පුළුවන් කිව්වද? නම් ඔව් මං කියපු ටික කියන්න. මං ලියාගත්තේ නැහැ. මං කෙටියෙන් කියන්නම්. நம்ம ஹாய் அஸ்ஸலாமு அலைக்கும். இன்னைக்கு சார் சொல்லப்பட்டது நாங்க எப்படி எங்களோட டவுன்லைனர்ஸை எப்படி சேர்த்துக்கொள்றது, எங்களோட சேல்ஸை எப்படி செஞ்சு கொள்றது, அந்த மெத்தட்ஸ் சொல்லி தந்த. அடுத்தது சொல்ல போனா நாங்க எப்படி நெட்வொர்க்கை செஞ்சு கொள்றது, நெட்வொர்க்ல நெட்வொர்க் எனக்கு கியூனே சார் ඔව්. நெட்வொர்க்ல விவசாயி பிசினஸ்மேன். எப்படி இந்த நாங்க ஒரு முயற்சியாளராக முதலீட்டாளராக எப்படி ஒர்க் பண்றது என்றதை பத்தியும் சார் சொன்னாரு. அது விலங்கல்ல அப்படி என்றால் மெசேஜ் ஒன்றுமாய் போட்டென்றால் என்னன்னு சொல்லி தரலாம். சார் மமத் අර ලියාගත්තේ නැහනේ ඔයාගේ මේ. hello sir. ටැමිල් වලින් විතරයි දෙමළ දාන්න මේ සිංහල දන්නේ නැහැ කියලා ලියලා ඉවලා තියෙනවා. ඒක තමයි මම ඔයාව හොයලා කිව්වේ. එහෙනම් අපි මේ සෙෂන් එක යවමු. ඒකලන්ට මේක බලා ගන්න අපිට ඉස්සරහට වෙනම ටැමිල් සෙෂන් එකක් කරන්න මම වෙනවා. හෙට ඉඳලා සර් ඔයා කියන එක ලියා ගන්නම්. ඊට පස්සේ නෑ ට්‍රාන්ස්ලේට් වෙනම කරලා. කට්ටියට කියලා දෙන්න. මොකද අද මේ ඇවිල්ලා තියෙනවා කියලා මේ chat එකට එනවා මට. හරි කමක් නැහැ. මේ එහෙනම් ඕගොල්ලන්ට මේ දමිළ භාෂාවෙන් මේ විස්තරේ අපි නිකුත් කරන්නම් අද අවස්ස මේක ඉවර වෙනවත් එක්කම නිකුත් කරන්නම්. දැන් අපි මේ සිදු කරලා තියෙන දේත් එක්ක කෙනෙකුට ව්‍යාපාරයට කෙනෙක් ගන්න ඒත් එක්කම නෑ ලොකු දේවල් කරන්න ඕන නෑ. ඉස්සෙල්ලම අර Taman තනියෙන් ලියන මේ කන්ටැක්ට් ලිස්ට් එක ලියන්නකෝ. Facebook එකට ඇඩ් දාන්න ඒවට සල්ලි යනවනේ. බ්‍රෝඩ්කාස්ට් එකක් WhatsApp එකේ හදන්න සල්ලි යන්නේ නෑනේ. හරි. හැබැයි තමන් අද ලීඩ කෙනෙක් විදිහට ඔයා කවුරු හරි ටීම් එකකට කෙනෙක් ගන්නකොට ඔයාගේ ලීඩගෙන් අන්නේ ටෙස්ටිමෝනියල් ඉල්ල ගන්න. මොකද ටෙස්ටිමෝනියල් ලීඩ ගන්න තියෙන්නම ඕන. හරි. මේ WhatsApp මැසේජ් වලින් හරි ලබාගත්තු ටෙස්ටිමෝනියල් තියෙන්නම ඕන. ඒ තමන් ගත්තු භාණ්ඩය පිළිබඳව හරි ටෙස්ටිමෝනියල් හදන්න. ඒවා අනිත් අයට යවන්න. විශේෂම කාරණේ තමයි හෙට අපි ප්‍රොඩක්ට් ට්‍රේනින් එක කරනකොට අපි කරන ප්‍රොඩක්ට් එක කතා කරන විදිහ කෙනෙකුට ආරාධනාව කරන විදිහ මේ හැමදේම අපි කතා බහ කරනවා. මෙන්න මේ විස්තරය එකතු කරගන්න. දැන් අද කටගත්ත රික්‍රූට් කරන ක්‍රමවේද මිලියනයක් ක්‍රම තියෙනවා හරියට හොයනවනම්. හරිද? අනිත් එක තමයි ඊයේ අපි ඉගෙන ගත්ත RV සහ අපි කොහොමද මේ ව්‍යාපාරේ ලකුණු 250 කරගන්නේ කියන එක. හරිද? ඊට පස්සේ ඊට කලින් දවසේ අපි ඉගෙන ගත්තා මේ ව්‍යාපාරික සැලසුම. ඊට කලින් දවසේ අපි ඉගෙන ගත්තා ඇපෙක් සෞරා ගැන හැඳුන්වා දීම. ඉතින් අද දවස් වෙනකොට බොහොම ලොකු සර් කියන්නද?
ඔව්. ம். நம்ம எப்படி Facebookல எட் ஒண்ணு போடுறது, நம்ம எப்படி கன்டென்ட் கொண்டு எடுக்கிறது, பிசினஸ் எப்படி நாம செய்றது என்றத பத்தி தான் இன்றைக்கு சார் கதைச்சிக்கிறாரு. நாளைக்கு கதைக்க போறது ஒவ்வொரு ப்ராடக்ட்டையும் டெஸ்டமனியலோட அப்படின்னா அந்த யாரு இதுல பலன் எடுத்திக்கிறாங்க, இத பத்தி இதண்டிக்கிறத பத்தியும் சொல்றாரு. அத மாதிரி நீங்க குடுக்க குழைக்கும். நீங்க ஒருத்தருக்கு குடுக்க குழைக்கும் அந்த டெஸ்டிமோனியல வச்சுக்கொள்ளணும். ஏன் தெரியுமா? ஒருத்தருக்கு ஒரு கினி பால் மாவு குடுக்க போகலைக்கு அவங்கள்ட்ட இருந்து ஒரு டெஸ்டிமோனியல் அவங்க குடிக்கிறத பத்தி. அப்படின்னா அவங்க சொல்லுவாங்க ஃபீட்பேக் மாதிரி. அப்படியோ இத பத்தி ஒரு வாய்ஸ் கட்டோ, இல்லாட்டி உங்களுக்கு இதோ இன்னொருத்தருக்கு உங்களுக்கு காட்டக்குள்ளைக்கு, இல்லாட்டி லீடர் ஊடாக அப்படி எடுக்கிறதால உங்களுக்கு உங்களோட சேல்ஸ் பண்ணக்குள்ளைக்கு லேசா இருக்கும்ன்றத சார் சொல்றாரு. நாளைக்கு 4ஓ 5ஓ ப்ராடக்ட்ட பத்தி முக்கியமாக எங்களோட கம்பெனில மிச்சமே யூஸ் ஆகுற ப்ராடக்ட்ட பத்தி ஒரு விளக்கமொண்டோட, டெஸ்டிமோனியலோட செல்லப்படுறேன்டு. நாளை விரிவாக அத பத்தி கதைக்கிறேன். அடுத்தது பிசினஸுக்கு தேவையான எப்படி எங்களுக்கு அ நேம் லிஸ்ட் ஒன்று எழுதுறது, அதுகளையும் பத்தி விரிவா கதைக்கிறேன்றது தான் சொல்றாரு. හරි. දැන් சொல் කෙනෙක් අහලා තියෙනවා 3 4 A සයිඩ් වලට 5 6 B සයිඩ් වලට අප්ලයින කට්ටියව එකතු කරනවාද කියලා. එහෙම අපිට බලාපොරොත්තු වෙන්න බෑ. වැඩියෙන් හම්බෙන අයව එකතු කරනවා. හැබැයි අපිට බලාපොරොත්තු වෙන්න බෑ කිසිම විදිහකින් එක්කෙනෙකුගේ මේ එකතු වෙන්නේ කවුරු එකතු වුණත් මේ ලොකු ලයින් එක විදිහට එකතු වෙන්නේ. ඒ කියන්නේ එලිෆන්ට් ලෙග් එක විදිහට එකතු වෙන්නේ 3A A සයිඩ් එකට විතරයි. ඉතුරු ලයින් තුන මොනවා හරි කරලා ඔයගොල්ලෝ හදා ගන්න ඕන. ඔයාගේ අප්ලයින් එකෙන් හම්බුණත් හම්බෙන්නේ 3 ඒකේ ඒ සයිඩ් එකට විතරයි. දැනට ඔයාට එයා ලියලා තියෙනවා තවම මම බඳවා ගැනීම අපහසු වෙලා තියෙනවා එයාට. හරි. මේක හැමෝටම තියෙන දෙයක්. හැමෝටම තියෙන ගැටලුවක් ප්‍රශ්නයක්. මේක විසඳ ගන්න තියෙන්නේ අපිටමයි. ඔයා කල්පනා කරන්න ඔයා කරපු දේවල් ටික ඇතිද මේක සිද්ධ වෙන්නේ. කෙනෙක් මිලියන ගානක ව්‍යාපාරයක් ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් වැඩ කටයුත්තක් නිරෝගිකම අත්දකින්න පුළුවන් දෙයක් හොඳ කොස්මැටික් ප්‍රොඩක්ට් හොඳ ෆුඩ් සප්ලිමන්ට් ප්‍රොඩක්ට් ලස්සනට ජීවිතය අරගෙන යන්න පුළුවන් තරුණකම රඳවන්න පුළුවන් ප්‍රොඩක්ට් මේවා තියෙන දෙයක් මේ වගේ දෙයක් තැනක් කවුරු හරි කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ එකම එක දේ එයාට මේක හරියට තේරලා නැති හින්දාම විතරයි. ඒක හින්දා හරියට තෝරලා දෙන්න ඔයාට පුළුවන් වුණාද? ඔයා අහන්න මේ ප්‍රශ්නේ ඔයාගේ. හරි. මං කරපු ටික හරිද? ඇත්තටම මම සිදු කරාද? එක්ක නැත්තම් මම මූනිච්චාවට සිදු කරාද? මෙන්න මේක පොඩ්ඩක් හිතට අරගන්න අහන්න. ඔයාගෙන් ප්‍රශ්න අහන්න මම දන්නේ නැහැ. හැබැයි ඔයාගෙන් ප්‍රශ්න අහන්න මේ මං කරපු දේ හරිද? මෙන්න මෙහෙම ඔයාගේ ප්‍රශ්නේ ගැටලුව ඔයා විසඳන්න උත්සාහ ගන්න. මම කියනවා ලෝකේ මිනිස්සු හුඟ දෙනෙක් ව්‍යාපාරික අවස්ථා හොයනවා. මේ අවස්ථා හොයන අතරතුරේදී ඔබට තාම ඔහු හොය අය මුණ නොගැහිලාවි තියෙන්න පුළුවන්. හරි. Facebook ඇඩ්වර්ටයිස්මන්ට් වලදී මේ ප්‍රොඩක්ට් එක ගන්න කී දෙනෙක් අහනවද? Facebook ඇඩ්වර්ටයිස්මන්ට් වලදී මේ ව්‍යාපාරයට එන්න කී දෙනෙක් අහනවද කියන එක තීරණය කරන්නේ Facebook ඇඩ් එකේ ක්වොලිටි එක මත. ක්වොලිටි එක කියලා කියන්නේ Facebook එකේ ඇඩ් එකක් දානකොට මේ වර්ක් අපිට පස්සේ කියලා දෙන්නම්. ඔයාට පුළුවන් තරම් ඒක ස්පෙસિෆික් කරන්න ඕන. ඒජ් එක ටෙරටරි එක ඒත් එක්කම ඒගොල්ලන්ගේ ඉන්ට්‍රෙස්ට් මේවා එතන වැටෙනවා. ඒවා අනුව මේක ස්පෙસિෆික් කරන්න. හරි. උදාහරණයක් විදිහට ඔයා ඒජ් එක විදිහට අපි දැන් අපේ channel වල ස්ටැටිස්ටික් වැටෙනවා. වැඩිම පිරිසක් නරඹන්නේ අපේ channel අවුරුදු 25ත් අවුරුදු 45ත් අතර පිරිස. මේ අය තමයි නරඹන්නේ. එතකොට ඒජ් ලිමිට් එක අවුරුදු 25ත් 45ත්. වැඩිම පිරිස මේක නරඹන අපේ මේ බිස්නස් ඒවා නරඹන වැඩිම පිරිස ශ්‍රී ලාංකිකයන්. එතකොට වැඩිම පිරිසක් නරඹන්නේ මේවා බස්නාහිර පළාතේ ඉඳලා. එතකොට ඔන්න ඔයාට එනවා කොතනද තැන ස්පෙસિෆික් තැන. ඒත් එක්කම ඔයා ඉන්නේ වෙන පළාතක නම් ඔයාට ඒ වෙන පළාත මේ හයිලයිට් කරලා දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ වැඩිම පිරිස ගැහැණු අය. හරිද? ඉතින් මෙන්න මේ විදිහට අපිට ස්ටැටිස්ටික් එනවා. ඔයාටත් මේ ස්ටැටිස්ටික් එකම. ඒ කියන්නේ අපේ වීඩියෝස් වලට උනන්දුවක් දක්වන්නේ ඒක ව්‍යාපාරයට ආසයිනේ. එන්නේ ඉතින් මෙන්න මේ අයගේ තොරතුරු ටික තමයි මං කිව්වේ. ඔයාට පුළුවන් මේ ටාගට් ක්‍රවුඩ් එක අල්ලලා ඔයාගේ Facebook ඇඩ් එක රන් කරන්න. හරි.
එතකොට රන් කරනකොට වැටෙනවා කොපමණ පිරිසකට රන් වෙනවද දවස් 5කට කොච්චරද කියලා. මේ සල්ලිය ගෙවන්න, ගෙවලා රන් කරන්න අනිවාර්යයෙන්ම Facebook එක මේ අයට ඔයාගේ ඇඩ් එක රීච් කරනවා. ඇඩ් එක හදනකොට හරියට ඒක හැදෙන්න ඕන විදිහ, ඒක තෝරන්න ඕන කලර්ස්, ඒක තියෙන්න ඕන රිච් ලුක් එක, මේවා හැම එකම රැක ගන්න. ඒකට ඔයාට මේ ඔක්කොම විස්තර කියලා ඔයාට AI එකෙන් දැන් විස්තර එන වෙන දවස්වල නම් ඇඩ් එකක් හදනකොට මහ ප්‍රාණ වගේ AI එකෙන් Facebook එකේ පළ කරන්න රික්‍රූට්මන්ට් ඇඩ් එකකට තිබිය යුතු හොඳම ඇඩ් එකක් හදලා දෙන්න කියන්න AI එකෙන් හදලා AI වලින් AI text to image කියන AI වලින් හදලා දෙනවා. ඒකෙන් කරලා මේ ඇඩ් එක දාන්න. හරි. ඉතින් නිසා මිස් මේක පරිවර්තනය කරලා දෙන්න පුළුවන් නම් හොඳයි. අර නෙට්වර්ක් ගැනත් කියන්න ඕනද සර්? අර 3A එකේ Facebook ඇඩ්වර්ටයිස්මන්ට් එක ගැන කියන්න ඕන. நான் ஒரு ஃபேஸ்புக் அட்வர்டைஸ்மெண்ட் ஒன்று செய்யறேன்டா ஃபர்ஸ்ட்டுக்கு நாங்க ஏஜ் லிமிட் ஒன்று பார்க்கணும் அடுத்தது எந்த பிரதேசமாக இருக்கிற அப்படின்ட்டு சார் சொல்றாரு ஏஜ் லிமிட்னா எங்களோட மிச்சமே எங்களோட யூடியூப் வீடியோஸ் ஃபேஸ்புக்ல இருக்கிற அட்வர்டைஸ்மெண்ட் எல்லாம் பார்க்கறது 25 45 வயசுக்குள்ள இருக்கிற ஆட்கள் தான் மிச்சமே பார்க்கறது அப்ப நாங்க அட்வர்டைஸ்மெண்ட் ஒன்று போட போக்குள்ளைக்கு ஃபர்ஸ்ட்டுக்கு அந்த விஷயங்களை பார்க்கணும் அது ஏஜ் லிமிட்டையும் போட்டு அடுத்தது அந்த கலர் குவாலிட்டியான போட்டோஸ் வீடியோஸ் அதை இதை எடிட் பண்ணி செய்யறது எல்லாமே சரியாக அந்த குவாலிட்டியோட செய்யணும் அப்படி அது தெரியாவிட்டா ஏஐ மூலம் அந்த இதுகளை நாலேஜ் எடுத்து இல்லாட்டி நம்மளூடாக சரி நம்ம சார் சொல்லி தருவாரு அதனூடாக சரி அதை செஞ்சு அந்த ப்ரெப்பரான ஒரு நல்ல உயர்தரமான ஒரு விளம்பரம் ஒன்றைத்தான் போடணும் அப்பதான் உங்களோட அந்த விளம்பரம் நல்லாக ரீச் ஆகுறது நிறைய பேருக்கு ரீச் ஆகுறது இப்ப நீங்க நிக்கிற பிரதேசம் நம்ம சொல்லுவோமே நம்ம இருக்கிறது கொழும்பு ஏரியாண்டு கொழும்பு ஏரியாவை வச்சு டார்கெட் பண்ணி போட்டோம்னா அந்த அட்வர்டைஸ்மெண்ட் உங்கள ஏரியால இருக்கிறவங்களுக்கு போய் அதனூடாக உங்களுக்கு சேல்ஸை கூட்டுற மாதிரியும் அடுத்த நெட்வொர்க் உருவாக்கி கொள்ற மாதிரியும் சிலாக்கள் அதை பார்த்து போட்டு சொல்லுவாங்க எங்களுக்கு இந்த பிசினஸ்ல செய்யற விருப்பம் அப்படின்னும் சொல்லுவாங்க அதனால குவாலிட்டியான நல்ல உயர்தரமான அந்த வீடியோஸாகவும் விளம்பரமாகவும் செஞ்சு போடுறதால உங்களோட சேல்ஸும் கூடி அதே மாதிரி நெட்வொர்க்கையும் செஞ்சு கொள்ளலாம் என்று சார் சொல்றான் சஹரி ஹலோ බොහොම ස්තුතියි. එතකොට මේ ටීම් එකට 8 දෙනෙක් ඕන. 8 දෙනෙක්ම එක සැරේ ගන්නද කියලා අහලා තියෙනවා නෑ. 8 දෙනෙක් එක සැරේ ගන්න එපා. 4යි එක සැරේ ගන්න. 4 දින එක සැරේ ගන්න පළවෙනි සතිය දෙන්නයි. ඊට පස්සේ එළඹෙන සතිය දැන් මේ සෙෂන් එක යන අතරතුරේ වාට ගන්න තියෙන්නේ දෙන්නයි. ඊට පස්සේ සතියේ තමයි ඉතුරු දෙන්න ගන්න තියෙන්නේ. එතකොට මේක අපි ගයිඩඩ්. හරි. අපි මේක ගයිඩ් කරනවා කොහොමද කරන්න කියලා. 8 දෙනා ගන්න එපා කියන්නේ ඒ 8 දෙනා එන්න ඕන ඒ ටීම් 4ක් පරිණත වෙනකොට. ඉස්සෙල්ලම ටීම් එක පරිණත කරන්න ගන්න ඕන. ඒ පරිණත වෙන හැටි එතකොට ඒ ටීම් එකට ඔයාගේ ශක්තිය අවශ්‍ය වෙන විදිහ ඔයාට වෙනවා. එක සැරේ මේක ඇවිල්ලා එක සැරේ ළමයි 8ක් හම්බුනොත් අම්මට කිරි දෙන්න බෑ. සමහර ළමයි මැරෙන්න පුළුවන්. මැරෙන්නේ නෑ. ඉතින් දරුවා 8ක් හම්බුණා කියන්නේ කොහොම හරි ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් හරි දාලා කිරි දෙනවා කරනවා. අර මං කියන්නේ එහෙම නෙමෙයි ලොකු මොහේසක් මහන්සියක් තියෙනවා. හරි. පළවෙනි 4 දෙනා හදාගන්න. ඊට පස්සේ අපි 8 හදන හැටි කියලා දෙන්න. පළවෙනි 4ෙන් අපි ඕගොල්ලෝම එකක් යනවා මාස 6ක් ඇතුළතදී 1 මිලියන් කියන ඉන්කම් එකටත් කම්පැනි ලබලා දෙන ඕනම ටුවර් එකක්. දැන් ඉස්සරහට අපි ශිම්ලා යන්න තමයි ටුවර් එක දාලා තිබ්බේ. ශිම්ලා යන්නේ නැහැ. මොකද ශිම්ලා ගිහිල්ලා අපිට වෙන්නේ කාශ්මීරේ ගහ ගන්න. ඒව බලාගෙන ඉන්න. එතකොට නිකන් යුද්ධ අස්සේ යන්න ඕනේ නෑනේ. ඒකින්ද අපි ශිම්ලා යන්නේ නැහැ. ඒක නිසා ඉස්සරහට එන ටුවර් එක වෙන රටකට යොමු වෙයි හුඟක් වෙලාවට. ඒ වෙන රටකට යොමු වුණත් ඒ ටුවර් එක ඇචීව් කරන්න 100%ක් මේ ටීම් 4ෙන් පුළුවන්. එතකොට ඒක අපි කියලා දෙනවා 1 මිලියන් ඉන්කම් එකට එක්කන් යනවා. මෙන්න මේ ටික කරන්න තමයි ඔයාට මේක අපි කියලා දෙන්නේ. හොඳයි? ඒකට කියලා දෙන්නේ ඒක තමයි මේ ඉතින් අපි මේ වැඩ අහන ප්‍රශ්න හොඳයි. මේ ප්‍රශ්න අහන්න ඒක හොඳයි. මේ ටික විසඳගෙන අපි යමු ඉස්සරහට. එතකොට හෙට දවසේ ප්‍රොඩක්ට් ට්‍රේනින් එකට ලෑස්ති වෙන්න හැමෝම පොතක් පැන්සලක් පෑනක්
මොනවා හරි ඔයාට අවශ්‍ය දේවල් ටිකක් එකතු කරගන්න. හෙට අපි ප්‍රොඩක්ට් 5ක් 6ක් වගේ තමයි කරන්නේ. ඒ කරලා මේ අපි මේක ඔයාට දෙනවා. අද සෙෂන් එක හුඟක් සාර්ථකයි. මේ සෙෂන් එක YouTube එකට යනවා. හොඳයි. මේ සෙෂන් එක YouTube එකට යනවා. අපි අර ටැමිල් වලින් කරන වැඩසටහනක් අපි ලබන සතියේ ඉඳලා පටන් ගන්නම්. මොකද ටැමිල් අයට සමාව ඉල්ලනවා. මේ හරියට ඒක කියලා දෙන්න බැරි වෙන සම්බන්ධයෙන්. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. මට මේ වැඩ කටයුතු වලට උනන්දුවෙන් උත්සාහයෙන් සහයෝගය දුන්න නිෂා මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම අද අපිත් සමග වැඩසටහන සහභාගී වුණු සියලු දෙනාට සතුටුමත් අනාගතයකට සුබ පතනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ඊටාම ජනප්‍රිය හෙට දවසක් සෞභාග්‍යමත් හෙට දවසක් ජීවිතේ සිහින බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙන හෙට දවසක් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නවා. හැමෝටම තෙරුවන් සරණයි. සරණයි.